ඉතින් guys Honda සමාගම මේ වෙද්දි මාස කීපයකට කලින් CB400 එකේ concept එකක් release කරලා තියෙනවා. CB400 Super 4 කියන නමින් තමයි මේක එන්නේ. Revo නෙමෙයි, Revo එක ඉවර වුණා 2022 න්ද කොහෙද? මේක Super 4 නමින් තමයි එන්නේ. concept එකක් තාම තියෙන්නේ. මේක 400cc inline 4 අලුතෙන්ම ඩිසයින් කරපු එන්ජින් එකක් තමයි මේ බයික් එක තියෙන්නේ. ඉතින් අද අපි කතා කරමු මේ බයික් එක කවද්ද release කරන්නේ, කීයක් විතර වෙයිද සහ අනිකුත් details ටිකක් ගැන. ඉතින් guys මේ බයික් එක CB400 Super 4 කියන එඩිෂන් එක Revo නෙමේ Super 4 Super 4 E-clutch කියන ටෙක්නොලොජි එක තමයි මේ බයික් එකට තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බලන්න ඇති guys මොන මගුලක්ද මේ E-clutch කියලා කියන්නේ කියලා. මේ E-clutch එක පට්ට ෆීචර් එකක් මේ බයික් එකට එන. මම දැක්ක ලස්සනම ෆීචර්ස් වලින් එකක්. මම කියන්නම් මොකක්ද ඒ කියලා. ඉතින් guys මේ E-clutch කියලා කියන්නේ හිතන්නකෝ දැන් ඕගොල්ලෝ clutch එක අල්ලන්නේ ගියර් එක දාන්නේ. හැම clutch බයික් එකක මේක නෙවෙන්නේ. clutch එක ඇල්ලුවා පෙඩල් එකකින් ගියර් එක දැම්මා. right? ඉතින් මේ E-clutch එකේ එහෙම දෙකක් නෙමෙයි තියෙන්නේ. clutch එක එන්ජින් එකටම මවුන්ට් කරලා තියෙන්නේ. කේබල් එක එන්ජින් එක ඇතුළෙන්මයි ගිහින් තියෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ clutch එක ඇල්ලුවා නැත ඕගොල්ලන්ට පෙඩල් එකෙන් ගියර් එක දාන්න පුළුවන්. ඔයාලට මම පොඩි එක්සැම්පල් එකක් දෙන්න. ඉතින් හිතන්නවා මේ බයික් එක ලංකාවට ඉම්පෝට් කරා කියලා. ඉතින් ඉම්පෝට් කරාට පස්සේ ඔයාගේ යාළුවොත් එක්ක ලංකාවට පොඩි ටුවර් එකක් යනවා. ආසාවට යනවා. ඉතින් එහෙම යද්දී අනිත් බයික් වල මොකද වෙන්නේ? ඔයා clutch එක අල්ලලා යනවා R1 වල හරි ඕන එකක ඔයා clutch එක අල්ලගෙන ගියර් එක දාලා යනවා. ඉතින් ටික වෙලාවක් යද්දී clutch එක දාන අත ඒ කියන්නේ වම් අත පැත්තේ ඇඟිලි ටික පොඩ්ඩක් අවුල් වෙලා මහන්සිය දැනිලා අතරි දෙන්න අරන් පොඩි පොඩි කේස් ටිකක් වෙනවා කිලෝමීටර් 100 200ක් විතර එකපාර යද්දි. ඒත් මේ බයික් එකේ guys ඔයාට එහෙම රිදිල්ලක් ආවොත් ඔයාට නැවති ඉන්න ඕනේ නැහැ. ඔයාට එක දිගට යන්න පුළුවන්. මොකද ඔයාට clutch එක අල්ලන්න ඕන කියලා එකක් නැහැ. clutch එක ගියර් එකටම මවුන්ට් කරලා තියෙන්නේ. පෙඩල් එකටම මවුන්ට් කරලා තියෙන්නේ. ඔයාට clutch එක අල්ලන්න ඕන කියලා එකක් නැහැ. හරිද? ඒකට ඔයා මෝඩ් එකකින් මාරු කරන්න ඕනෙත් නැහැ. ඒක ඔටෝ බයික් එකේම වෙනවා sensors වලින්. හරිද? high quality sensors වගේ මේ බයික් එකේ එන්ජින් එකේ තියෙන්නේ. ඉතින් ඔයා ගියර් එක එක්ස්චේන්ජ් කරද්දිම බයික් එක දන්නවා clutch එක අල්ලන්න ඕන කියලා. ඉතින් ඒක එන්ජින් එක ඇතුළෙන්ම වෙනවා. ඔයා clutch එක physically manually නිකන් අල්ලන්න ඕනේ නැහැ. දැන් එතකොට ස්ටන්ට් කරන කට්ටියට මොකද වෙන්නේ? බය වෙන්න දෙයක් නැහැ. ඔයාට liver එකෙන් වැඩක් තියෙනවා ඇත්තෙන්ම කියනවනම් ඔයාලා ස්ටන්ට් කරද්දි liver එක පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාට. ඉතින් දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේ quick shifter එකෙත් මේකනේ වෙන්නේ කියලා. ඇත්තෙන්ම කිව්වොත් guys නැහැ. quick shifter එකයි මේකයි වෙන්නේ දේවල් දෙකක්. දැන් quick shifter එකකට ඔයාට ඉස්සෙල්ලා liver එක අල්ලලා තමයි first gear එකට දාන්න ඕන. හරිද? ඊට පස්සේ තමයි 2 3 4 අනිත් ඒවට liver එක ඕන නැතුව යන්න පුළුවන්. ඒත් මේකේ guys ඔයාට liver එකක් ඕනෙම නැහැ. හරිද? ඔයාට clutch liver එකක් ඕනෙම නැහැ gear එක දාලා යන්න. ඒ කියන්නේ guys ඔයා නිකන් බයික් එකට නැගලා බයික් එක ස්ටාර්ට් කරලා ඔයාලා ගියර් පෙඩල් එකෙන් ගියර් එක දාලා යන්න පුළුවන්. liver එකක් ඔයාට අවශ්‍යම නැහැ. මේ E-clutch ටෙක්නොලොජි එක ඇතුළේ තියෙන මෝටර්ස් වැඩ කරන්න යන්නේ guys බොහොම ඉක්මන් වෙලාවක්. අපි මිනිස්සු වශයෙන් guys සාමාන්‍යයෙන් SP ගහන්න යනවා මිලිසෙකන්ඩ් 300ත් 400ක් අතර. අපි නිකන් S වහලා ඕපන් කරන්න මිලිසෙකන්ඩ් 300ත් 400ත් අතර ගානක් තමයි අපි මිනිස්සු වශයෙන් ගන්නෙ. ඒත් මේ E-clutch ටෙක්නොලොජි එකකින් මේ ගියර් එක දාන්න හරිද? ෆස්ට් එකේ ඉඳන් සෙකන්ඩ් එකට දාන්න යන්නේ මිලිසෙකන්ඩ් 50ත් මිලිසෙකන්ඩ් 100ත් අතර ගානක් විතරයි. හරිද? අපි SP ගානටත් වැඩිය අඩු වෙලාවකින් මේ ගියර් එක වැටෙනවා. ඉතින් දැන් ඕගොල්ලෝ බලනවා ඇති එතකොට ක්වික් ෂිෆ්ටර් එකෙන් ෆස්ට් එකේ ඉඳන් සෙකන්ඩ් එකට වැටෙද්දී මිලිසෙකන්ඩ් 30ක් 50ක් වගේ අතර ගානක් යන්නේ. ඉතින් මේකේ මොකක්ද ඇති ස්පෙෂාලිටි එක කියලා. දැන් ක්වික් ෂිෆ්ටර් එන බයික් ගයිස් ගත්තොත් ඒවා මිලිසෙකන්ඩ් 30ත් 50ත් අතර මාරු වෙනවා ගියර් එක. හරිද? ෆස්ට් එකේ ඉඳන් ගියර් එකට සෙකන්ඩ් එකේ ඉඳන් තර්ඩ් එකට වගේ යද්දී එහෙම පොඩි වෙලාවක් ගන්න. හරිද? හැබැයි අර ගියර් එක මාරු වෙද්දී පොඩ්ඩක් කැස්සෙනවා. රයිට්? ඒක බයික් පදින කට්ටිය දන්නවා මම මොකක් ගැනද කියන්නේ කියලා චූටි කැස්සිල්ලක් තියෙනවා. දැන් CB400 එකේ පොඩි වෙලාවක් ගියත් මිලිසෙකන්ඩ් 50ත් 100ත් අතර යනවා මේකේ. මොනවාද ගියර් චේන්ජ් එකේදී. හරිද? ගියර් ෂිෆ්ට් එකේදී බයික් එක ස්මූත් යන්න පුළුවන්. හරිද? බයික් එක ගැස්සිලි හෙල්ලිලි මුකුත් නැහැ. මේ E-clutch ටෙක්නොලොජි එක හින්දා. ඉතින් guys මම මේ බයික් එකේ ආස තව දෙයක් තමයි මෙන්න මේ TFT ස්මාර්ට් ඩිස්ප්ලේ එක. මේක අඟල් 5ක් ලොකුයි. මේක මේ අවුරුද්දේ CB1300 එකටත් එනවා. ඒ කියන්නේ 1300cc CB එකටත් එනවා. CB400 එකටත් මේක එනවලු. හැබැයි මේ තියෙන නැත්තෙම කියනවා CB1300 එක ෆොටෝ එකක්. CB400 එකේ ෆොටෝ එකක් මට හම්බුන්නේ නැහැ ඩිස්ප්ලේ එකේ. ඒත් රිපෝට්ස් වලට අනුව මේ වගේම ඩිස්ප්ලේ එකක් තමයි CB400 එකටත් එන්නේ. TFT ස්මාර්ට් ඩිස්ප්ලේ එකක්. ඉතින් guys මේ TFT ඩිස්ප්ලේ එකේ තියෙන තව ෆීචර් එකක් තමයි මේ මොබයිල් ඇප් එක. මේ මොබයිල් ඇප් එකේ නම තමයි Honda Road Sync කියන ඇප් එක. ඉතින් ඔයා මේ ඇප් එක දාගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ බයික් එකත් එක්ක කනෙක්ට් කරලා ඔයාට මැප් එක දාන්න පුළුවන්. හරිද? ඔයා ෆෝන් එකේ මැප් එක දාපුවාම TFT ඩිස්ප්ලේ එකෙන් පෙන්නනවා ඔයාට යන්න ඕන කොහෙද කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කෝල්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයා ඇප් එක කනෙක්ට් කරලා තිබ්බහම ඔයා ෆෝන් එක සාක්කුවේ දාන් යනවා නම් TFT ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ඔයාට මෙහෙම කෝල් එකක් එනවා කියලා ඔයාට ආන්සර් කරන්න පුළුවන්. ඔයාට ස්මාර්ට් හෙල්මට් එකක් තියෙනවා නම් හරිද? ඒ කියන්නේ ස්පීකර් එකක් එක්ක තියෙන ස්මාර්ට් හෙල්මට් එකක් තියෙනවා නම් ඔයාට තවත් ලේසි.
ඔයාට සින්දු අහා යන්න ඕන නම් සින්දු මාරු කරගෙන යන්න ඕන නම් හෙල්මට් එකට කනෙක්ට් කරලා ඒක කරන් යන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. බයික් එකේ ඉන්බිල්ට් ස්පීකර් එකක් නැහැ. සින්දු අහන්න පුළුවන් කියවම සින්දු කන්ට්‍රෝල් කරන්න පුළුවන් බයික් එකේ තියෙන ස්විචස් වලින්. ඔයාට ස්මාර්ට් හෙල්මට් එකක් තියෙනවා නම්. ඒ වගේම තමයි guys ඔයා හිතනවා නම් මේ e-clutch system එක මෙහෙන පිස්සුවක් මේක එන බහුබූතයක් මට පරණ විදිහට පදින්න ඕන clutch lever එක පාවිච්චි කරලා මේ බහුබූතයට මං ආස නැහැ කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඔයාට පුළුවන් TFT display එකෙන් නැත්නම් phone එකෙන් e-clutch system එක 100%ක්ම off කරලා දාන්න. හරිද? off කරලා දාලා මේ features ටික මුකුත් නැතුව ඔයාට පදින්න පුළුවන් නිකන් normal clutch lever එක පාවිච්චි කරලා ඒ clutch එක සම්බන්ධ කරගන්නේ නැතුව. ඒ වගේම තමයි මේකේ ඩිස්ප්ලේ මෝඩ්ස් තුනක් තියෙනවා. මම ඒවා ඉස්සරහට හම්බුනොත් දාන්නම්. තාම කවුරුත් ඒ ඩිස්ප්ලේ මෝඩ්ස් ගැන දාලා තිබ්බේ නැහැ ෆොටෝ එකක්. මම හොයලා දාන්නම් පුළුවන් වුණොත්. කොහොම හරි වට ඩිස්ප්ලේ මෝඩ්ස් තුනක් තියෙනවා. ඇනලොග් එක තියෙනවා. තව මිනිමලිස්ටික් එක තියෙනවා. බාර් එක තියෙනවා. හරිද? නිකන් බාස් වගේ ගොඩක් තියෙනවා කියලා තියෙනවා. ඇනලොග් එකක් තියෙනවා මේ වෙද්දි. කියන්නේ ඩිස්ප්ලේ එක චේන්ජ් වෙන නිකන් ඇනලොග් මීටර එකක් වගේ පාන්න ඔයගොල්ලන්ට මතක ඇති නිකල් මීටර ආපු ලස්සන CB4 එකේ ඒ වගේ ලුක් එක ගන්න පුළුවන් විදිය ඇනලොග් මීටර්ස් දෙකක් දාන්නත් පුළුවන් මේ TFT ඩිස්ප්ලේ එකට. ඒ වගේම තමයි මේ TFT ඩිස්ප්ලේ එකට ඩේ ටයිම් සෙන්සර් එකක් තියෙනවා. ඒ කියන්නේ දවල් වරුවට වට සුදු පාටින් පෙන්වන රෑ වරුවට කළු පාටට ඒක ඔටෝ චේන්ජ් කරගන්න. ඔයා චේන්ජ් කරගන්න ඕනේ නැහැ 아무තුවෙන්. ඒ ෆීචර් එකත් මේ TFT ඩිස්ප්ලේ එකට ඔටෝමැටිකලි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි guys මේ බයික් එකට modes තුනක් ඇවිල්ලා තිනවා. ස්පෝර්ට්, ස්ටෑන්ඩඩ් වගේම රේන් කියන modes තුන. හරිද? තව දෙයක් තියෙනවා. හරිද? මේ ෆීචර් එක නම් පට්ට මම දකින්න විදිහට දැන් ඒ මොඩ්ස් තුන ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ කම්පැනියෙම. ඒගොල්ලෝ ඇඩ්ජස්ට් කරලා වෙනවා ට්‍රැක්ෂන් එක මෙච්චරයි, පවර් එක මෙච්චරයි. හරිද? එන්ජින් බ්‍රේකින් එක මෙච්චරයි කියලා ඒගොල්ලෝ ඔටෝ ප්‍රෝග්‍රෑම් කරලා නෙවන්නේ. ඕගොල්ලන්ට මේ ඇප් එකෙන් හරිද? ඒ කියන්නේ මේ TFT ඩිස්ප්ලේ එකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ටම ලෙවල් එක ඇඩ්ජස්ට් කරගන්න. හරිද? ඕගොල්ලන්ට පුළුවන් පවර් ලෙවල් එක ඕගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න. ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක ඕගොල්ලන්ටම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එන්ජින් බ්‍රේකින් එක ඕගොල්ලන්ටම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරිද? පවර් එකේ තියෙනවා ලෙවල් 4ක්. ඒ ලෙවල් 4 වාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරිද? ලෙවල් 1ද 2ද 3ද 4ද ඕන කියලා ඔයගොල්ලන්ට පැදලා බලලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ට්‍රැක්ෂන් එකේ ලෙවල් 5ක් තියෙනවා. 1ද 2ද 3ද 4ද 5ද කියලා ඔයාලට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් ඕෆ් කරලා යන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වගේ තමයි එන්ජින් බ්‍රේකින් එකෙත් ලෙවල් 3ක් තියෙනවා. හරිද? ඒ ලෙවල්ස් තුන ඕගොල්ලන්ට ඇඩ්ජස්ට් කරලා ඕගොල්ලන්ටම මැනුවලි ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන ඕගොල්ලන්ටම යන්න පුළුවන්. හරි දැන් ස්පෝර්ට් එකේ ගත්තොත් අපි මම දන්නේ නැත්නම් ට්‍රැක්ෂන් කොච්චරක් ඇද්ද කියලා ඒකේ කොහොම හරි අපි හිතමු ලෙවල් 3 තියෙන්නේ කියලා ඩිෆෝල්ට්. හරිද? 4 3 2 එහෙම තියෙනවා ඇත්ත කියලා ඕගොල්ලන්ට පුළුවන් යූසර් මෝඩ් කියලා එකක් තියෙනවා මේකේ TFT ඩිස්ප්ලේ එකේ. ඒ TFT ඩිස්ප්ලේ එකේ යූසර් මෝඩ් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් ඔටෝ ඕගොල්ලන්ටම පැදලා බලලා ඇඩ්ජස්ට් කරගෙන ඕගොල්ලන්ටම සේව් කරගන්න ඒ ප්‍රිසෙට් එක. ඒක නම් මම දකින පට්ටම ෆීචර් එකක් මේ බයික් එකේ. මැනුවලි ඕගොල්ලන්ටම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් බ්‍රේකින් එන්ජින් බ්‍රේකින් එකයි පවර් ලෙවල් එකයි ඔක්කොම ඔයගොල්ලන්ට තනියම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. කිසිම ටියුනින් කෙනෙක් ගාටවත් යන්න ඕනේ නැහැ. නෝමල් ඉන්බිල්ට් මේ ඩිස්ප්ලේ එකේම ඇවිත් තියෙනවා ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න. හරිද? ෆෝන් එකනුත් පුළුවන් ඇති. ඒ වගේම මේ බයික් එකේ TFT ඩිස්ප්ලේ එකෙන් ඒව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ අලුත් CB4 එක guys එන්නේ අප්සයිඩ් ඩවුන් ෆෝක් වගේම බයික් එක fully LED එන්නේ. ඒ වගේම තමයි chassis එක වෙනස් කරලා තිනවා රයිඩර් ගේ කම්ෆර්ට් එකට. හරිද? රයිඩර්ට සැප දැනෙන විදිහට තමයි ෆ්‍රේම් එක දැන් මේ වෙද්දී අලුත් එක හදලා තියෙන්නේ. මේකේ එමර්ජන්සි බ්‍රේකින් ඇසිස්ට් සිස්ටම් එකක් එනවා. ඒ කියන්නේ guys අපි හිතමු ඔයා බැරි වෙලාවත් හයියෙන් ගිහිල්ලා එක පාටම බ්‍රේක් එක ගැහුවා කියලා. බයික් එක ඔටෝමැටික් ඩිටෙක්ට් කරගන්න ඔයා හයියෙන් බ්‍රේක් පාරක් ගැහුවා කියලා ඊට පස්සේ පිටිපස්සෙන් එන අයට ඉස්සරහටයි ඉන්ඩිකේට් කරන වශයෙන් ඩබල් සිග්නල් පත්තු වෙනවා ටික වෙලාවකට. මෙයා කරදරයක වැටිලා හරි මෙයා හදිස්සි බ්‍රේක් ගැහුවා හරි ඉන්ඩිකේට් කරන්න ඩබල් සිග්නල් පත්තු වෙනවා පිටිපස්සෙන් ඉස්සරහනුයි මේක ඔටෝමැටිකලි වෙන්නේ. හරිද? මේක ඔයාට වහන්න කරන්න මුකුත් බෑ. මේක ඔටෝමැටිකලි බයික් එකේම ඔයාගේ සේෆ්ටි උදෙසා කරන දෙයක් තමයි මේ ඔප්ෂන් එක. මේ අලුත් CB400 එකේ guys පරණ වගේම තමයි කලර්ස් එන්නේ සිල්වර් පාට එනවා. මැට් බ්ලැක් එකක් එනවා. රතු එකක් එනවා. තව රතුයි සුදුයි එකක් එනවා. හරිද? මේ කලර්ස් ටික තමයි එන්නේ. වෙන අමතර කලර්ස් මුකුත් එන්නේ නැහැ. මම ඇත්තටම බලන් හිටියා මොකක් හරි අලුත් කලර්ස් ටිකක් මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරයි කියලා. සාමාන්‍යයෙන් කෙහෙල් දැල්ලේ පාට වගේ. මම දන්නේ නැහැ මම ඇයි එහෙම හිතුවේ කියලා කෙහෙල් දැල්ලේ පාටක්. ඒත් මම හිතන් හිටියේ ඒ වගේ පාටක්වත් රිලීස් කරයි කියලා. ඒත් අර පරණ ක්ලාසික් විදිහට මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක තමයි මේගොල්ලෝ යන්නේ. ඒත් මැට් බ්ලැක් එකක් එනවා කියලා හිතන මට නම් ඉවසිල්ලක් නැහැ. මැට් බ්ලැක් එක බලා ගන්න කොහොම වෙයිද කියලා. මොකද අපි හැමෝම දන්නවා CB400 Revo එක කළු එක කොච්චර ලස්සනද කියලා. රයිට්? මම දැන් දැක්ක මේ ළඟදී 56 50කට බයික් එකක් දාලා තිනවා. මාරම ලස්සනයි මේ බයික් එක. genuine registered 400cc බයික් එකක්. මාරම ලස්සනයි බයික් එක. ඉතින් shine black එක ඒක. shine black එක එහෙමනම් matte black එක කොහොම වෙයිද කියලා මට ඇත්තට මට හිතා ගන්න අමාරුයි කොච්චර ලස්සනට බයික් එක ඉද කියලා. ඉතින් දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති මේක කවද්ද රිලීස් කරන්න කියලා.
මේකයි ගයිස් මම බලපු රිපෝට්ස් වලට අනුව මට මේක හරියටම මේ දවස්වලට එනවා කියලා කියන්න බෑ. හොන්ඩලා මීඩියා වලට කියලා තියෙන අනුව ලේට් සම නැත්තම් ඕටම් තමයි රිලීස් කරනවා කියලා කියන්නේ. එතකොට මොන කොණුහරුපයක්ද ඒ කියලා දැන් ඔයගොල්ලෝ බලනවා ඇති. ඒ කියන්නේ අගෝස්තුත් ඔක්තෝබර් අතර තමයි මේ බයික් එක රිලීස් කරනවා කියලා කියන්නේ. කොහොමත් හොන්ඩලා කන්ෆර්ම් කරලා තියෙනවා මේ අවුරුද්දට කලින්. ලබන අවුරුද්දට කලින් මේ අවුරුද්දේ අන්තිම මේගොල්ලෝ රිලීස් කරනවා මේ බයික් එක කියලා. හරිද? ජපාන් වර්ෂන් එක රිලීස් කරනවා මේ අවුරුද්දේ අන්තිම වගේ වෙද්දී. ඉන්ටර්නැෂනල් වර්ෂන් එක නම් 2027 මැයි වගේ වෙයි කියලා ඒගොල්ලෝ කියනවා. ජපාන් වර්ෂන් එක මේ අවුරුද්දේ අන්තිම වෙද්දී මේගොල්ලෝ රිලීස් කරනවා කියලා කන්ෆර්ම් කරලා තියෙන්නේ. ඉතින් guys මේගොල්ලෝ රිලීස් කරද්දී බයික් දෙකක් රිලීස් කරනවා. එකක් තමයි අපි දැන් කතා කරපු CB400 Super 4 E-Clutch කියන එක. හරිද? අනිත් එක තමයි CB400 Super 4 Standard කියන එක. හරිද? ස්ටෑන්ඩඩ් එකේ අර E-Clutch එකේ දේවල් ටික නැහැ. හරිද? E-Clutch එකේ කිසිම දේවල් ටික නැහැ. හැබැයි ස්ටෑන්ඩඩ් එකේ TFT ඩිස්ප්ලේ එක එනවා. TFT ඩිස්ප්ලේ එකේ අර රයිඩින් මෝඩ්ස් ටික එනවා. අර එඩිට් කරන්න පුළුවන් ෆීචර්ස් ටික එනවා. අපිටම ට්‍රැක්ෂන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහේ ඒ ඔප්ෂන් එක එනවා. අර E-Clutch එකේ සිස්ටම් එක එන්නේ නැහැ. හරිද? එන්ජින් එකට එන්නෙත් නැහැ. අපිට චූස් කරන්න එන්නෙත් නැහැ. කිසිම දෙයක් එන්නේ නැහැ E-Clutch එකේ ස්ටෑන්ඩඩ් එකට. ඉතින් ගොඩදෙනෙක්ට ප්‍රශ්නයක් ඇති මේ බයික් වල ගණන් කොහොමද කියලා. ඉතින් ස්ටෑන්ඩඩ් එක ගත්තොත් CB400 Super 4 ස්ටෑන්ඩඩ් එක ගත්තොත් මේ අවුරුද්ද එක ඒගොල්ලෝ එස්ටිමේට් කරන් ඉන්නවා $6500ක් විතර වෙයි කියලා. ඒ වගේම තමයි E-Clutch එක වෙයි $7000ක් කියලා. හරිද? ලක්ෂ එකමාරක වෙනසක් තියෙනවා මේ බයික් දෙකේම. ඉතින් මේ බයික් එක රිලීස් කරාම ඔයාට පුළුවන් මේ බයික් එක ජෙනුවින් ලංකාවට ජෙනුවින් ටැක්ස් ගෙවලා ලංකාවට ඉම්පෝර්ට් කරගන්න. මොකද මේක 400cc ලංකාවේ නීතියට අනුව 450 කියන්නේ 450cc වෙනකම් ලංකාවට ඉම්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් මේක 400cc 400cc ඔයාට මේක ජෙනුවින් ඉම්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් මේක ඉම්පෝර්ට් කරද්දී මම කියන්නේ මේ ගානම යයි කියලා. මම නිකන් රෆ් ගානක් ඔයගොල්ලන්ට කියන්නේ නෝමල් කැල්කියුලේට් කරලා අපේ රටේ ටැක්ස් කැල්කියුලේෂන් එක නිකන් රෆ්ලි හිතා තමයි මම මේ කියන්නේ මේ ගාන වෙයි කියලා. මම කියන්නේ හරියටම මේ ගාන යයි කියලා. මීට වැඩි වෙන්නත් පුළුවන් මීට අඩු වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් කොහොම වුණත් ස්ටෑන්ඩඩ් එක මම එස්ටිමේට් කරන් ඉන්නවා 85,000 188ත් අතර ලංකාවට ඉම්පෝර්ට් කරන්න පුළුවන් කියලා ජෙනුවින්. ඒ වගේම තමයි E-Clutch එක 90ත් 95ත් අතර යයි ලංකාවට ඉම්පෝර්ට් කරලා එද්දී. ඔයා බයික් එක එහෙන් ගද්දී ඔයාට ලක්ෂ එකමාරක් දෙකක විතර වෙනසක් වෙන්නේ ස්ටෑන්ඩඩ් එකයි E-Clutch එකයි. ඒ වුණාට ඒක මෙහෙට එද්දි ටිකක් ලොකු ගන්නවා. මොකද CIF එකක් බලනවා අපේ රට එන්ජින් කැපැසිටි වලටත් බදු ගහනවා, තව සර්චාර්ජ් ගහනවා, ටැක්ස් වලට ටැක්ස් ගහනවා. ඉතින් ඒව ඔක්කොම කරලා එද්දි ටිකක් ගන්න වැඩි වෙනවා. කොහොම හරි වා එහෙන් ගද්දි කියන්නේ ජපානයෙන් ගද්දි වට ලක්ෂ එකමාරක් දෙක අතර වෙනසක් තමයි බයික් එකට වෙන්නේ ස්ටෑන්ඩඩ් එකයි E-Clutch එකයි. ඉතින් මම ආයෙ කියනවා මට මේ ගණන් 100%ක් මේ ගාන එනවා කියලා කියන්න බෑ. මම නිකන් රෆ් එස්ටිමේෂන් එකක් ගත්තේ. මීට අඩු වෙන්නත් පුළුවන් මීට වැඩි වෙන්නත් පුළුවන්. මොකද අපි දකිනවා දැන් Ninja 400 ලංකාවට එනවා. Ninja 400 එකක් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මං හිතන්නේ ලක්ෂ 45 50ක් වගේ වෙද්දි. ඒකත් 400. මේක CB400 ඒක Ninja 400. මම දැකලා තියෙන LR Platinum එකේ මම දැක්ක ලක්ෂ 45ක් හරි 50ක් හරි දාලා තිනවා 400cc Ninja එකකට. ඉතින් මේක ලක්ෂ 95ක් යනවා කියන්නේ E-Clutch එක ඒක ටිකක් ලොකු ජම්ප් එකක් එකපාරටම පොඩි ජම්ප් එකක් නෙමෙයි. ලක්ෂ මම කියන්නේ ලක්ෂ 90ත් ලක්ෂ 95ත් අතර වෙයි කියලා. ලක්ෂ 90ක් වුණත් ඒක ලොකු ගාණක්. ඒ වගේම තමයි අපේ ආසාව තියෙන කොල්ලෝ කෙල්ලෝ මේක අනිවාර්යෙන් ලංකාවට ඉම්පෝර්ට් කරගනි. ඒගොල්ලන්ට දෙන්න ඕන ගාණ දීලා. ඒ වගේම guys ඕගොල්ලන්ට කියන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. මේක ඕගොල්ලන්ට කියන්නම ඕන. මොකද ඕගොල්ලන්ගේ ideas උත් මට comment section එකේ බලන්න ඕන මේක කොහොම වෙයිද කියලා. දැන් අපිට මේ රිලීස් කරන්නේ මේගොල්ලෝ CB400 Super 4 2026 E-Clutch කියන බයික් එක. හරිද? මේක ඕගොල්ලෝ ගත්තොත් ඕගොල්ලෝ මේ ඉස්සෙල්ලාම ගන්නේ first edition කියන බයික් එක. හරිද? ඕගොල්ලෝ වාහනයක් වුණත් බලන්න දැන් Defender එක ගත්තොත් Defender first edition, Land Cruiser first edition කියලා ඒගොල්ලෝ රිලීස් කරනවා. හරිද? හරි shape. ජපන් බයික් එකක් නේ හරි shape. හැබැයි ජපන් බයික් එකක් වුණාට guys මේ E-Clutch කියන ටෙක්නොලොජි එක අපි හැමෝටම අලුත්. අපි විතරක් නෙමෙයි ලෝකේ ඉන්න අනිත් හැමෝටම බයික් රයිඩර්ස්ලට මේ තාක්ෂණය අලුත්. හරිද? වෙන කවුරුත් මේක මේ ලෝකේ වෙන කවුරුත්ම කරලා නැහැ. Yamaha auto clutch එකක් කරන්න ගිහිල්ලා ඒගොල්ලෝ අනාගත්ත ඒ දවස්වල XJ1000 එකට දැන් මේගොල්ලෝ CB4 එකට මෙන්න මේ E-Clutch කියන එක දෙන්න යනවා. හරිද? මේක ඇත්තටම හොඳ ෆීචර් එකක්. හැබැයි පොඩි දේවල් ටිකක් තියෙනවා මේකේ. CB400 Revo එක ඉවර කරේ 2022. හරිද? දැන් මේක 2026 මේගොල්ලෝ රිලීස් කරනවා. හැබැයි මේගොල්ලෝ මේක රිලීස් කරාට තිත්ත වුණත් ඇත්ත කතාව මේක ජපන් නෙමෙයි යුරෝප් නෙමෙයි මොන බයික් බ්‍රෑන්ඩ් එකක් වුණත් Honda ජපන් මේගොල්ලන්ගේ ටෙස්ට් සබ්ජෙක්ට් වෙන්නේ බයික් ගන්න ඕගොල්ලෝ අපි. හරිද?
මට්ටම් ඇත්තම ලක්ෂ 90ක් නෑ මේකක් දීලා ගන්න. දැන් ඔය බයික් එකක් ගන්නවනම් ලක්ෂ 90ක් කියන ලොකු ගාණක් බයික් එකකට කාර් දෙකක් විතර ගන්න ගාණ. එතකොට මේගොල්ලන්ගේ ටෙස්ට් සබ්ජෙක්ට් එක වෙන්නේ ඕගොල්ලෝ. මේගොල්ලෝ 2026 මේක රිලීස් කරලා බලනවා මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා. අඩුපාඩු චෙක් කරන්න ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. මොකද අඩුපාඩු ඔක්කොම බල ඉන්න ගියොත් මේ බයික් එක රිලීස් කරන්නේ 2030 විතර ගිහිල්ලා. එතකොට බයික් එක මේගොල්ලෝ රිලීස් කරන පබ්ලික් එකට. හරිද? මිනිස්සුන්ට රිලීස් කරන බයික් එක ගන්න කියලා. ඒ ගත්තට පස්සේ අඩුපාඩු අහුවෙන්නේ පදින ඕගොල්ලන්ට. හරිද? කම්පැනි එකේ ඉන්න අනිත් අයටත් අහුවෙන වෙනම කතාවක්. ඒ බයික් එක පදින්නේ ඕගොල්ලෝනේ. ඕගොල්ලෝ රට වටේ හරි ලෝකේ වටේ හරි ඕගොල්ලෝ බයික් එකේ යනවා. අඩුපාඩු අහුවෙන්නේ ඕගොල්ලන්ට. දැන් ලංකාවට මේ වගේ එකක් ගෙනාවොත් අඩුපාඩුවක් ඇති වුණොත් හදන්න කට්ටිය අපේ රටේ ඉන්නවද මේ E-Clash ටෙක්නොලොජි එක? නැහැ. ඇත්තටම කවුරුත් නැහැනේ. ගෑරේජ් ගත්තොත් ගෑරේජ් ගැන කතා කරලා වැඩක් නැහැ. තරහ වෙන්න එපා. හැමෝම එහෙම නැහැ. ඒත් කීප දෙනෙක් ඉන්නවා ඒ වගේ පොලු තියෙන. දැන් මම දැක්ක මේ ළඟදිත් එක YouTube කෙනෙක්ටද කොහෙද බැනලා තියෙනවා කට්ටියක්. ඉතින් E-Clutch එක ගෙනාවොත් ලංකාවට මොනවා හරි වුණොත් බැරි වෙලාවත්. හරිද? කම්පැනි එරර් එකක් ආවොත් කොහොමද හදන්නේ? ආපහු ජපාන් ආරන් යන්නද මේ බයික් එක? දැන් ජපානයේ ඉන්න කෙනෙක් ගත්තොත් ජපාන් සර්විස් ස්ටේෂන්ස් තියෙනවා. හරිද? ජපාන් සර්විස් ස්ටේෂන්ස් තියෙනවා. හරි දැන් මම දැක්ක BYD එකෙත් මොකද්ද මම දවුලක් ගිහලා දැන් BYD එකක් අපේ රටේ තියෙනවා මොනවා වුණත් guys. හරිද? BYD කාර් බ්‍රෑන්ඩ් එකක් අපේ රටේ තියෙනවා. කාර් ඩීලර්ෂිප් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ සර්විස් මේන්ටේන් එකට ගිහලා කරගන්න පුළුවන්. දැන් අපේ රටේ කවුද ඕතරයිස්ඩ් ඉන්නේ දැන් මේ E-Clutch එකේ අවුලක් ගියොත්? හරිද? ඒකයි මම පොඩ්ඩක් බලන්නේ. මොකද මේගොල්ලන්ගේ ටෙස්ට් සබ්ජෙක්ට් අපි තිත්ත වුණත් ඇත්ත කතාව ඒකයි. හරිද? Honda Hornet එක ගැහුවා, CB4 එක ගැහුවා, ඔක්කොම සුපිරි බයික්. CBR 600 ඔක්කොම සුපිරි බයික්. හැබැයි තිත්ත වුණත් ඇත්ත මේගොල්ලෝ කම්පැනි මේගොල්ලන්ගේ ටෙස්ට් සබ්ජෙක්ට් බයික් ගන්න ඕගොල්ලෝ අපි. හරිද? එතකොට ලංකාව වගේ රටකට මෙන්න මේ E-Clutch බයික් එක ගෙනාවොත් හරිද? ගෙනල්ලා මොකක් හරි අවුලක් වුණොත් ඒකේ පාඩු වෙන්නේ ඕගොල්ලන්ට. වික්ක කෙනාටවත් විකුණපු මේන් කම්පැනිටවත් නෙමෙයි පාඩු වෙන්නේ ඔයාට. මොකද කම්පැනියෙන් කියයි ගේන්න කියලා. කොහෙ ගෙනියන්නද බයික් එක? ලංකාවේ නෑ නෝතරයිස් දීලා කෙනෙක්. ඒක නිසා මම කිව්වා තමයි මම ලොකු කරලා කිව්වා තමයි බයික් එක මෙහෙම හොඳයි අරමයි TFT තියෙනවා අරවා තියෙනවා මේවා තියෙනවා කියලා. හැබැයි බයික් එකේ ඔන්න ඔය එර එක ආවොත් මොකද කරන්න කියන එක ඇත්තරම ප්‍රශ්නයක්. ඉතින් guys අද මම කතා කරේ CB400 Super 4 2026 E-Clutch කියන බයික් එක ගැන. ඉතින් ඔයගන්ට ප්‍රශ්න මොනවද තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන් යන්න. ඕගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් මට මොනවා හරි කොහේ හරි වැරදුනා නම් ඒකත් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තමයි මම අන්තිමේට මේ කියන එක දෙයට කලින් අන්තිමේට කියපු දේ ගැන පොඩ්ඩක් ඕගොල්ලෝ කන්සිඩර් කරලා බලන්න. මොකද ලක්ෂ 90ක් විතර වෙයි බයික් එක ලංකාවට ඉම්පෝට් කරද්දි E-Clutch එක. ඉතින් ලක්ෂ 90ක් කියන ලොකු ගාණක් ඇත්තෙම කියනවා නම් ඒ ගාණ වියදම් කරලා එරස් මතු වෙන්න පටන් ගත්තොත් අපේ රටේ වගේ රටක ඇත්තටම වෙන කරන්න දෙයක් නැහැ. මොකද ලක්ෂ 90ක බයික් එකක් කියන්නේ ලක්ෂ 90ක් කියන ලොකු ගාණක්. ඉතින් ඕගොල්ලෝ තීරණය කරන්න මොකද්ද ඕගොල්ලෝ කරන්න කියලා ෆස්ට් එඩිෂන් එක ගන්නවද නැත්නම් තව ටික කාලයක් ගිහලා වෙන වර්ෂන් එකක් ගන්නවද මේකෙම එරර්ස් ඔක්කොම බලලා කියලා. ඉතින් guys subscribe කරන් යන්න, like කරලා තියාගන්න, comment කරන්න අනිවාර්යෙන් මොනවද ඕගොල්ලෝ තව දැනගන්න ඕනේ කියලා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආපහු සෙට් වෙමු. Goodbye guys.